රයිට් ඔයගලට ස්පෙෂල් ගුඩ් නිවුස් එකක් PT ලැබ්ස් වලින් ඔයගොල්ලෝ හැමදාම බලාපොරොත්තු වෙන්නේ අලුත් දෙයක් අලුත් වැඩක් කියලා මම දන්නවා. ඉතින් නමුත් ඔයගොල්ලෝ දන්නවා දැන් පහුගිය අවුරුදු දෙකමාරේ විතර මම හිටියේ නැහැ කෝචින් වල ඇකඩමික් ස්ටාෆ් එක තමයි වැඩ ටික කරගෙන ගියේ. මම අනිත් වැඩත් එක්ක ටිකක් බිසි වෙලා හිටපු නිසා. නමුත් දැන් මාස දෙකක විතර කාලෙක ඉඳලා මම අලුතෙන් ඔයගලන්ට ක්‍රෑෂ් කෝස් එකක් ඉන්ට්‍රොඩියුස් කළා. මගේම ප්‍රෝග්‍රෑම් එකක් ඔයගලන්ට මාත් එක්කම වාඩි වෙලා 1-to-1 කල්ලා මේක තූ කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කළා. ඔයගොල්ලෝ දන්නවා PT Labs කියන්නේ නැත්නම් Future Labs Group of Company කියලා කියන official Pearson PT exam center එකක්. ඒත් මේවත් එක්ක දැන් මට මේ crash course එකට විශේෂයෙන් මේ නිව්සීලන්ත වල මේ අගෝස්තු මාසේ යන්න තියෙන වීසා චේන්ජස් ඔක්කොමත් එක්ක ළමයි 200 ගාණක් විතර ලොකු පිරිසක් එකපාර ඔන් බෝඩ් වුණා මේගොල්ලෝ වැඩි through කරගන්න. ඉතින් මේකත් එක්ක මම හිතුවා ටිකක් ලෝ ලෙවල් ඉංග්ලිෂ් ඕන අය ලොකු අති බහුතරයක් ඉන්නවා. ඒකත් එක්කම හයි බෑන්ඩ් කොයි බෑන්ඩ්ම ටාගට් කරන ලොකු පිරිසකුත් ඔන් බෝඩ් වෙලා තියෙනවා. ඉතින් මේ දෙකොල්ලොන්ටම මේ එක්සෑම් එක තව ටිකක් ලේසි කරන්න. මොකද ඕගස්ට් අප්ඩේට් එකෙන් පස්සේ මේ එක්සෑම් එක ලේසි කරන්න පුළුවන් මෙකනිසම්ස් කීපයක් මම ඉන්ට්‍රොඩියුස් කළා පහුගිය කාලේ. හැබැයි ඊටත් වැඩිය දැන් මේ මෑත කාලේ පොඩි චේන්ජස් කීපයක් වුණා. ඒවා එක මම ඇප්ලයි කරන්න කතා කරන්න ලොකුවට දේවල් ගියේ නැහැ. නමුත් මෙන්න මේ චේන්ජස් ටිකත් එක්ක සහ මේක මේ වීසා චේන්ජස් එක ඉම්පැක්ට් කරන පුද්ගලයෝ වැඩිකම නිසා ඒගොල්ලන්ගේ එන ඉංග්‍රීසි නොලෙජ් එක ලෙවල් එකේ තියෙන අඩුපාඩුකම් ප්‍රශ්න නිසා මම හිතුවා මේක තවදුරටත් අධ්‍යයනයක යෙදෙනවා. ඔයගොල්ලෝ වෙනුවෙන් මේ එක්සෑම් එක තව ලීසි කරන්න ටිකක් වැඩේට බහින්න ඕනේ කියලා. ඉතින් එහෙම ඩිසිෂන් එකක් අරගෙන සහ මට හිතුණා දැන් කාලේ හරිය ඔයගොල්ලන්ට අලුත් චේන්ජ් එකක් මැසිව් චේන්ජ් එකක් මේ එක්සෑම් එක ලීසි කරන්න දෙන්න පුළුවන් උපරිමය ඕගොල්ලෝ වෙනුවෙන් දෙන්න ඕනේ කියලා. ඉතින් ඕගොල්ලන් මගේ බෑග්ග්‍රවුන්ඩ් එක දන්නවා කියලා මම විශ්වාස කරනවා. මම PT ඇකඩමික් එක්සෑම්ස් 47ක් හිස්ටරි එක ඇතුලේ කරලා තිනවා. අති බහුතරයක් දෙනා මගේ හිස්ටරි එක දැකලා ඇති අපේ ඉන්ට්‍රොඩක්ෂන් එකට ඇවිල්ලා. ඒ 47න් 43 වතාවක් රිපීටඩ්ලි 90 බෑන්ඩ් ස්කෝර් කෙනෙක්. ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඕගොල්ලෝ ඉන්ට්‍රොඩක්ෂන් එකට පාටිසිපේට් වුණොත් කොහොමද මේ හිස්ටරි එක ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා Future Labs Group of Company යටතේ Future Labs software තමයි අපේ මේ නාම එක. PT නෙමෙයි අපේ මේ නාම එක Future Labs software. ඔයගලන්ට ඒකෙත් මොන වගේද දේවල් මේ බෑග්ග්‍රවුන්ඩ් එක හැදිලා තියෙන කියන දේ බලන්න පුළුවන්. ඔයගලන්ට futurelabs.io කියන වෙබ්සයිට් එකට ගියොත් මොනවද අපි කරලා තියෙන වැඩ සහ කරන වැඩ සහ මේ AI සම්බන්ධව අපි කොහොමද ස්පෙෂලායිස් වෙලා තියෙන්නේ PT Labs Pro platform එක ඔයගොල්ලෝ පාවිච්චි කරන ඒකත් in-house development එකක් Future Labs software වල මේ බෑග්ග්‍රවුන්ඩ් එක පිළිබඳව ඔයගලන්ට අවබෝධය ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔක්කොගෙම එකතුවක් සහ දැනුම් සම්භාරයක් එක්ක මම ඩිසයිඩ් කළා මේ රිසර්ච් එකට අලුතෙන් ටිකක් ලොකු මුදලක් වැය කරලා ඒ වගේම ලොකු කාලයක් වැය කරලා ඔයගොල්ලෝ වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අවුට්පුට් එක බොහොම සාධනීයයි මේ වෙනකොට. දැනට එන අවුට්පුට් 100%ක් සාර්ථකයි. ඔයගලන්ට ස්පීකින් වලට entire speaking component එකට new structures, new methods නිකුත් වෙන්න නියමිතයි. සම්පූර්ණ ස්පීකින් මෙතඩ් සම්පූර්ණ ලේසි වෙනවා. දැනට කරගෙන යන මෙතඩ්ස් වලට වඩා 100%ක් තව ලේසි වෙනවා සහ ලකුණු ටික ගරන්ටීඩ් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ දේවල් අපි කතා කරන්නේ හැමතිස්සෙම අවුට්පුට් එක පෙන්නන්න. රයිට්? නිකන් කතා කරන දේවල් නෙමෙයි. ඔයගලන්ට මේ අවුට්පුට් එක පෙන්නලා ස්කෝර් රිපෝට්ස් එක තමයි අපි කතා කරන්නේ. එතකොට ස්පීකින් වල ඒ දේවල් වෙනස් වෙන්න නියමිතයි. වගේම ඔයගොල්ලෝ දන්නවා රයිටින් වලට මෑත කාලේ කතා බහවල් ගොඩාක් තියෙනවා. ස්ට්‍රක්චර්ස් වැඩ කරන්නේ නැහැ. දැන් අලුත් වෙන ස්ට්‍රක්චර්ස් යූස් කළොත් ඒවා ෆ්ලැග් වෙනවා. විවිධ ප්‍රශ්න කතන්දර තියෙනවා. නමුත් මේ AI එකක් හැසිරෙන්නේ කොහොමද කියලා සම්පූර්ණ දැනුම අපි ගාව තියෙනවා. මොකද්ද මේකේ මෙතඩ් එක කියන දේ අපි ගාව තියෙනවා. අපි ඔයගොල්ලෝ දන්නවා අපි පියර්සන් එකත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ ආයතනයක්. ඒ නිසා මේ දේවල් පිළිබඳව සහ අපේ AI රිසර්ච් සම්බන්ධව තියෙන දැනුම භාවිතා කරලා ඔයගලන්ට විශේෂයෙන් රයිටින් කම්පොනන්ට් එකට 8 බෑන්ඩ් ලකුණු 90න් 90ම ගරන් කළා. ඔයගලන්ට අලුත් ස්ට්‍රක්චර්ස් ටිකක් රිලීස් කරන්න නියමිතයි. ඒවා කලින් ස්ට්‍රක්චර්ස් වලට වඩා 100% ගුණයක් පහසුයි. ඔයගලන්ගේ ලැන්ග්වේජ් ලෙවල් එක මොන මට්ටමේ තිබ්බත් ඔයගොල්ලෝ දන්නවා. හැමදාම PT Labs ඉතිහාසයේ ඉඳන් ප්‍රසිද්ධ වෙලා තිබුණේ අලුත් දෙයක් කරන්න, ලීසියෙන් වැඩක් කරන්න ලැන්ග්වේජ් ලෙවල් එක මොන මට්ටමේ තිබ්බත් ඒක ඒ අඩුපාඩුව පැත්තකින් තියලා එක්සෑම් එකේ ස්කෝර් එක ගන්න අවශ්‍ය කරන මෙතඩ් එකක් තමයි ඉන්ට්‍රොඩියුස් කරන්න ප්‍රසිද්ධ වෙලා තිබුණේ. නමුත් පහුගිය අවුරුදු දෙකේ විතර ලොකු අවුට්පුට් එකක් ඔයගලන්ට ලැබුණේ නැහැ. නමුත් දැන් ඔයගලන්ට ඒකට කාලය ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට entire writing section එකට SWT එකට essay එකට SST එකට සම්පූර්ණයෙන්ම new structures අලුත් AI එකට ගැලපෙන
අලුත් රිලීස් එක කෙලින්ම 8 බෑන්ඩ්ව ටාගට් කළා right ඒවැ තව ඒකැන 8 බෑන් කට්ටියට වෙනම ස්ට්‍රක්චර්ස් පිළිවෙතකුත් 7 සහ බිලෝ බෑන්ඩ් කෝ 50-50ට ටාගට් කරන අයට මෙහෙම කරනකොට ලකුණු ටික ගන්න පුළුවන් easiest method ටිකක් ඕගලන්ට රිලීස් කරන්න නියමිතයි entire speaking component එකේ structures ටික අලුත් වෙනවා writing වල structures ටික සම්පූර්ණයෙන්ම අලුත් වෙනවා listening වලත් ඕගලන්ට ලකුණු ටික ගන්න පුළුවන් විශේෂයෙන් ඕගොල්ලෝ දන්නවා repeat sentence speaking වල struggle කරන කැලලක් language එක හොඳටම පුළුවන් අයත් හරිම අමාරු වෙන කැලලක් ඒකටත් අලුත් update එකක් එන්න නියමිතයි ඒ නිසා ඔයගොල්ලෝ wait වෙලා ඉන්න මට මේ update එක දැන් ඔයගලන්ට මේ රෙඩිනස් එක හදාගන්න කියන දේ තමයි මට අද මැසේජ් එකක් විදිහට දෙන්න ඕනේ. මට තව එක්සෑම් 20ක් ගන්න තියෙනවා. ඒතුරු සති කහමාර ඇතුළත සති දෙකක කාල පීරියඩ් එකක් ඇතුළත ඔයගලන්ට මේකේ outputs, exam score reports එක්කම මේ output එක ඔයගලන්ට දෙන්න නියමිතයි. එතකොට ඒකට රෙඩි වෙලා ඉන්න. ඊට කලින් මේක ඉල්ලන්න එපා. මේක ඉල්ලීමක් ඔයගලන්ට දැන් මේක අප්ඩේට් එකක් විදිහට දුන්න ගමන් මේක දෙන්න පුළුවන්. එහෙම දෙන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා හැමදෙස්සම ෆැක්ට්ස් එක කතා කරන්නේ, output එක කතා කරන්නේ. ඒ නිසා රිලීස් එක කරන්න පිළිවෙලකට සතිය කහමාරයි 2යි අතර කාලයක් ඇතුළත ඔයගලන්ට විශේෂයෙන් රෙජිස්ටර්ඩ් ළමයි හැමෝටම ඔයගලන්ට ස්පෙෂල් සෙෂන් එකක් මම කන්ඩක්ට් කරනවා මේ වෙස චේන්ජස් ටිකට අදාළව. ඒ සෙෂන් ටික ඔයගොල්ලෝ හැමෝම පාටිසිපේට් වෙන්න රෙජිස්ටර්ඩ් අයට ඔක්කොටම නෝටිස් එකක් ඔයගලන්ට WhatsApp එකකින් එයි. අදාළ ටයිම් ටික දාලා හැමෝම මේකට පාටිසිපේට් වෙන්න. ඒ සෙෂන් එකෙන් පස්සේ ඉස්සරහට ඔයගලන්ගේ නෝමල් ක්ලාස් ෂෙඩියුල් එක ඇතුළත ඒ අප්ඩේට් වෙන්න මෙතඩ්ස් ඔක්කොම අප්ඩේට් කරනවා. සතුටට කාරණාව තමා ස්පීකින් සෙක්ෂන් එක ඔගුල්ලන්ට ඉතිහාසයේ කවම කවදාවත් නැති තරම් පහසු වෙනවා. ඒකත් එක්කම රයිටින් සෙක්ෂන් එකත් ඒ හා සමානවම පහසු වෙනවා. මේ කාලය මම අරගෙන ඔයගලන්ගේ මේ අප්ඩේට් එක දැනුවත් කරන්නම් රිලීස් වෙන මොහොතේ Facebook එකත් එක්ක අප්ඩේට් එකේ ඉන්න. ඔයගලන්ට WhatsApp එකකුත් අපිට ඉන්කෝර් එකක් හරි දාලා තියෙන හැම පිරිසටම WhatsApp එකක් ලැබෙයි මේ අප්ඩේට් එක කවද්ද සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙන දවසට ඔයගලන්ගේ ක්ලාස් එකට පාටිසිපේට් වෙන්න මග අරගන්න එපා. දැනට ඔයගොල්ලෝ වැඩ කරන මෙතඩ්ස් ඇතුළේ ඔයගොල්ලන්ගේ ලකුණු ටික ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒකට කලබල වෙන්න එපා. රයිට් ලකුණු ටික ගන්න හරි ක්‍රමවේදය ඔයගලන්ට ගයිඩ්ලයින්ස් දීලා තියෙන ක්‍රමවේදය ෆලෝ කරනවා නම් ඔයගලන්ට දැනට තියෙන මෙතඩ්ස් වල ගන්න පුළුවන්. මේ ඇවිල්ලා ඒක වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඊට වඩා පහසුවෙන් ඔයගලන්ට ලකුණු ටික ගන්න තියෙන ක්‍රමයක් තමයි මේ අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඒ ස්ට්‍රක්චර්ස් ඇඩ්වාන්ස් වෙලා ලකුණු ටිකත් ඇඩ්වාන්ස් වෙලා ඒ වගේම කරන්න තියෙන වැඩ ටිකත් පුළුවන් තරම් මිනිමයිස් කරපු අලුත් වැඩ ටිකක් තමයි වෙන්නේ. තියෙන ක්‍රමයේ වැඩ කරන්නේ නැහැ කියන එක මේකේ අදහස. ඒ නිසා වැරදියට තේරුම් ගන්න එපා. තියෙන ක්‍රමය 100%ක් වැඩ කරනවා. ඔයගලන්ට ට්‍රේන් කරලා තියෙන වැඩ කරගෙන යන ඔයගලන්ගේ ඩිලිවරි ටයිම් එකේ ඩිලිවරි එක ඔයගොල්ලෝ හරියට දී ගත්තොත් රයිට්. ඒ අපි කියන මෙන්න මේ ටික තමයි කන්සර්න් ෆැක්ටර්ස් වී යුත්තේ. මේ ටික ඩිලිවරි එක හරියට දෙන්න කියන එක ඔයගලන්ට කරගන්න පුළුවන් නම් රියල් ටයිම් එකේ ඔයගලන්ට දැනට ක්‍රමවේදය ඇතුලේ 8 බෑන්ඩ් ගන්න පුළුවන් ඒ ප්‍රශ්නයක්. ඒ නිසා දැනට කරගෙන යන ක්‍රමවේදවල බලපෑමක් නැහැ. ඔයගොල්ලෝ හෙට අනිද්දා එක්සෑම් ලියන්න ඉන්න කට්ටිය කලබල වීමක් ඇති කරගන්න එපා. මේ මෙතඩ් එකේම යන්න. එහෙම තමයි අපිට අලුත් දෙයක් එනකොට යම්කිසි කාලයක් ගත වෙනවා ප්‍රැක්ටිකලි ඒ රිසර්ච් කරලා අවුට්පුට් ගෙනල්ලා ඒකේ දෙයක් දෙන්න. ඉතින් ඒ නිසා එහෙම රෂ් එකක ඉන්න අය එක්සෑම් එක කරන්න එයා තියෙන මෙතඩ්ස් ඇතුලේ ඉස්සරහට යන්න. ඒක කලින් ඉල්ලලා කෝල් සෙන්ටර්ස් වලට කතා කරලා ඉල්ලලා මාව කන්ටැක්ට් කරලා කතා කරලා ඉල්ලන්න එපා. එහෙම දෙන්නේ නැහැ. මොකද හේතුව ඒකේ පිළිවෙලක් තියෙනවා රිලීස් කරන. ඒ පිළිවෙලේ ඩේට් එක තමයි මම ඔයාලට දැනුවත් කළේ. ඒ නිසා මම මේ දැනුවත් කිරීම කරන්න ප්‍රධාන හේතුව තමයි ටිකක් එක්සෑම් එකකට කල් තියෙන අය. පොඩ්ඩක් වේට් වෙලා තමන් කරන එක කරන්න නැතුව ඉන්න එපා. හැබැයි කරන එක ඒ විදිහටම කරගෙන යන්න. මොකද අපිට මේ ප්‍රැක්ටිස් එක ඒ ඕගොල්ලන්ට මම හැමතිස්සෙම කියනවා බේස් ට්‍රේනින් කියලා වචනයක් ඕගොල්ලන්ට පාවිච්චි කරනවා මගේ ට්‍රේනින් වල. අන්න මේ බේස් ට්‍රේනින් දෙන්න ඕන කියලා ඕගොල්ලන්ට දීලා තියෙන ගයිඩ්ලයින් සෙට් එක කරන්න කියලා තියෙන කම්පොනන්ට් සෙට් එක සහ වැඩපිළිවෙල ඒ ටික එසේම තමයි ඒක කරගෙන යන්නේ. ඒක මග අරගන්න එපා. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා මේ සතිය කාමාර දෙක ඇතුළත ඕගොල්ලන්ට මේ රිලීස් ටික මම කළා දෙන්නම්. ඩේට් එක ඔයගලන්ට ෆියුචර් ඩේට් එක දැනුවත් කරන්නම්. එක්සෑම් එකට රෂ් එකක් නැති අය අඩු ගානේ මාසයක් එකමාරක්වත් තියෙන අය බලාගෙන ඉන්න අප්ඩේට් එක වෙනුවෙන් ප්‍රැක්ටිස් ටික කරගෙන යන්න. අලුත් අප්ඩේට් එක ආවම ඔයගලන්ට තව වැඩ පහසු වෙනවා, ලේසි වෙනවා. මේ මෑත කාලේ දැන් ස්පීකින් වලට එහෙම කතා බහක් හැදෙලා තියෙනවා. මම දැක්කා ස්පීකින් දැන් ලකුණු ඉන්නේ නැහැ.
කලින් මෙතඩ්ස් ඇතුලේ ඔව් ඇත්ත පොඩි වෙනස්කම් ටිකක් වෙලා තිබුණා. ඒ තිබුණ වෙනස්කම් වල තමයි මේවා ඇප්ලයි කරලා තියෙන්නේ. බය වෙන්න එපා. කලින්ට වැඩි සීගුණයක් එක්සෑම් එකේ ලේසි. අපි අප්ඩේට් එක එනකන් ඉවසීමෙන් බලන් ඉමු. ආයි මතක් කරනවා රික්වෙස්ට් කරන්න එපා. කලින් රිලීස් කරන්නේ නැත. රිලීස් කරන්නේ ඩේට් එකට. ඒ පිළිවෙලට දැනට කරන මෙතඩ්ස් ඇතුලේ ඔයගලන්ට 8 බෑන්ඩ් ගන්න පුළුවන්. අවශ්‍ය කරන ඩෙලිවරි එක ඔයගොල්ලෝ හරියට දෙනවා නම්. right design methods ඒ විදිහටම follow කරගෙන යන්න අලුත් වෙන ක්‍රමවේද ඇතුලේ තව 100,000 ගුණයක් ඔයගලන්ට guaranteed 8 band වලට හරිම ලේසියෙන් තමන්ගේ language level එක මොන මට්ටමේ තිබුණත් හරිම පහසුවෙන් 8 band reach කරන්න පුළුවන් mechanism එක තමයි speaking writing listening වලට ඔයගලන්ට release කරන්න නියමිත වෙලා තියෙන්නේ right ඕක තමයි update එක ඒ නිසා special session එකට up to date ඉන්න Facebook එකට follow එකක් දාලා up to date ඉන්න. එතකොට ඒකේ අපි ඔයගලන්ට date time ඔක්කොම publish කරනවා update එකත් එක්ක. right? Thank you.